මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපයට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන ලස්සනම තැන් වලින් එකක්. එන්න අපිත් එක්ක තට්ටගල යන්න. හායි යාළුවනේ, අපි ඉස්සරෝම ගියේ තට්ටගල දියඇල්ල බලන්න. දියඇල්ලේ වතුර අඩු නිසා අපි දියඇල්ල උඩ නගින්න තීරණය කළා. තට්ටගල කන්ද නගිද්දි හම්බෙන වටපිටාව මාරම ලස්සනයි. ඒ කන්ද නගිනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ගොල්ලෝ 10ක් 15ක් හිටපු හින්දා ගේමක් නැතුව ආසාවේ ආදල්ලගේ උඩ නැග්ගා. දැන් අපි ආවේ තට්ටගල කන්දේ පොකුණ ළඟට. මේ කන්ද උඩ මාර ලස්සන යාළුවනේ සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන්. කැම්පින් වලට නම් එකෙන්ම සුපිරි. ඔය රතු එකක් යදන් ඉන්නේ අපේ සෙට් එකේ පොඩි එකා. කොහොමද උඩට නැග්ගාම පල්ලෙහා පේන විදිය මාර ලස්සන view එකක් තියෙන්නේ. මේක තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ වලගම්පුර කියන ගමේ. මේ තට්ටගලට සමහර කට්ටිය පොකුණුගල කියලත් කියනවා. ඒකට හේතුව තමයි මේ ගල උඩ තියෙන ලස්සන පොකුණ. මේ තියෙන්නේ මේ ගල උඩ තියෙන පොකුණ. අපි පැය එකහමාරක් විතර උඩට වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ අපි තීරණය කළා තට්ටගල පොකුණට සමුදීලා දියඇල්ල හොයාගෙන යන්න. එතෙන්ට යන්න තියෙන තනිකරම කැලයක් මැදින්. තට්ටගල දියඇල්ල උඩට යන එක තමයි අමාරුම වැඩේ. යන අතරමැද මහන්සියට වතුර තිබහකොත් ආවා. අපි සෙට් එකම බීවේ මෙහෙම. මේවා ඇත්තටම පිරිසිදු වතුර. ඔන්න අපි එහෙන ගේමක් දීලා තට්ටගල දියඇල්ල උඩට ආවා. එතන පරිසරය නම් මාර නිස්කලංකයි. මේක නම් අම්පාරේ වලගම්පුර තියෙන ලස්සනම ලස්සන යන්න මානි තැන. එතන උඩට එන හුලම් පාර මාරම සැරයි. තට්ටගල කන්ද නගින ඔයාලට පල්ලෙහා ලස්සන හොටෙල් එකකුත් තියෙනවා. එතන ගල උඩට පල්ලෙහා පේන විදිය, එතන වටපිටාව මාරම ලස්සනයි. එතන තියෙන සුන්දරත්වය කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා ඇවිල්ලාම බලන්න ඕනි මේ තට්ටගල දියඇල්ල උඩට එතන වටපිටාවේ තියෙන සුන්දරත්වය. තට්ටගල දියඇල්ලේ මුදුන කියන්නේ මාරම ලස්සන තැන. අපි තට්ටගල කන්ද නගින්න පටන් ගත්තේ දවල් 12ට විතර.
අපි හිමීට තට්ටකල දියඇල්ලෙන් පල්ලෙහාට බැස්සා. අපි තට්ටකල දියඇල්ලෙන් පල්ලෙහාට බැහැලා නැවතත් පොකුණ ළඟට එද්දි වටේම අඳුර වෙලා තිබ්බේ. අපි මෙතැන්ට වෙලා ඉර බහිනව බලාගෙන ඉඳලා අපි තට්ටකල කන්දට ආයුබෝවන් කියලා අපි ඉක්මනට පල්ලෙහාට බැස්සා. එහෙනම් අපිට යන්න අවසරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. එහෙනම් සුබ දවසක්.